අපේ අද කතා කරන්න යන්නේ බලශක්ති ලෝකේ. ගොඩක් දෙනෙක් දන්නේ නැති හැබැයි නැතුවම බැරි වීරයෙක් ගැන. ඇත්තලම නූතන බලශක්ති ගවේෂණයේම රඳා පවතින්නේ මේ සාමාන්‍ය අය කියලා හිතන. හැබැයි අතිශය වැදගත් ඛනිජය මත. අපි බලමු කවුද මේ සැඟවුණු වීරයා කියලා. හිතන්නකෝ මෙහෙම. පොළව ඇතුළට සැතපුම් ගණන් ගැඹුරට විදින සිදුර. ඒ ඇතුලේ තියෙන පීඩනය කොච්චරක් වෙන්න පුළුවන්ද? ඒක තමයි ගැඹුරු කැණීම් වලදී තියෙන ලොකුම භයානකම අභියෝගය. මේ දැවැන්ත පීඩනය පාලනය කරගන්න බැරි වුණොත් එතන වෙන්න පුළුවන් මහා ව්‍යසනයක්. හොඳයි. එහෙමනම් මේකට විසඳුම මොකද්ද? ඇත්තටම උත්තරේ හිතනවට වඩා ගොඩාක් සරලයි. ඒක තමයි විශේෂ මඩ වර්ගයක්. ඔව්, මඩ. මේ සරල උත්තරේ පිටිපස්සේ තමයි අපේ කතාවේ නියම වීරයා ඉන්නේ. මේකට තමයි කියන්නේ පාෂාණ සෙකස්මේ පීඩනය නැත්නම් ෆෝමේෂන් ප්‍රෙෂර් කියලා. ඒ කියන්නේ පොළව යට ගැඹුරේ තියෙන පාෂාණ අතරේ හිර වෙලා තියෙන ද්‍රව වලින් ඇතිවෙන අති දැවැන්ත පීඩනය. මේක පාලනය කරගන්න එක තමයි තෙල් සහ ගෑස් කැණීම් වලදී ආරක්ෂාවයි සාර්ථකත්වයයි අතර තියෙන තීරණාත්මකම කාරණය. හරි. එහෙනම් මේ මාරාන්තික පීඩනය නවත්තන්න පුළුවන් තරම් බලයක් තියෙන මේ විශේෂ මඩ වර්ගයේ පිටිපස්සේ තියෙන රහස මොකක්ද? අපි දැන් ඒ ගැන කතා කරමු. ඒක තමයි බරම ලෝහ නොවන ඛනිජය. මෙන්න ඉන්නේ අපේ කතාවේ අදෘශ්‍යමාන වීරයා. බැරයිට්. මේ තියෙන්නේ කිසිම සැකසුමකට ලක්නු කරපු ඒ කියන්නේ පතලෙන් ගත්ත ගමන් තියෙන ස්වභාවික ස්ෆටිකමය ස්වරූපය. ලස්සනයි නේද? සරලවම කිව්වොත් බැරයිට් කියන්නේ බේරියම් සල්ෆේට්. ඒ කියන්නේ BaSO4 කියන සංයෝගයෙන් හැදිච්ච ඛනිජයක්. හරිම පුදුම දේ තමයි මේකට බැරයිට් කියන නම ලැබිලා තියෙන්නේ ග්‍රීක භාෂාවේ බර කියන අර්ථය දෙන බැරිස් කියන වචනෙන්. ඉතින් නාමයේම තියෙනවා මේකේ ලොකුම රහස. 4.5. මතක තියාගන්න මෙයාගේ මේ තමයි බැරයිට් වල විශිෂ්ට ගුරුත්වය. සාමාන්‍යයෙන් ලෝහ නොවන ඛනිජයකට මෙච්චර ඝනත්වයක් මෙච්චර බරක් තියෙන එක අතිශයින්ම දුර්ලභ දෙයක්. ඇත්තටම බැරයිට් වල මුළු බලයම රඳා පවතින්නේ මේ ගුණාංගය මත තමයි. හැබැයි බර විතරක්ම නෙවෙයි බැරයිට් කියන්නේ නියම පරිපූර්ණ සංයෝජනයක්. බලන්න එකක් තමයි අධික ඝනත්වය. ඒකෙන් තමයි අර කිව්ව භයානක පීඩනය පාලනය කරන්නේ. දෙක එක හරිම මෘදුයි. ඒ නිසා මිල අධික විදුම් කටු වගේ උපකරණ වලට හානියක් වෙන්නේ නැහැ. තුන ඒක රසායනිකව නිෂ්ක්‍රියයි. ඒ කියන්නේ විදුම් ද්‍රවයේ තියෙන වෙන කිසිම රසායනිකයක් එක්ක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අන්තිමට ඒක චුම්බකත් නැහැ. ඉතින් විදුම් සිදුරේ කරන මිනුම් වලට කිසිම බාධාවක් වෙන්නෙත් නැහැ. මේ ඔක්කොම එකට එකතු වෙනාම බැරයිට් වලට ආදේශකයක් හොයන එක හරිම අමාරුයි. හොඳයි. අපි දැන් දන්නවා බැරයිට් වල තියෙන සුපිරි ගුණාංග ගැන. ඒත් පතලයක තියෙන සාමාන්‍ය ගලක් වගේ දෙයක් අති නවීන විදුම් යන්ත්‍රයක පාවිච්චි කරන තත්ත්වයට එන්නේ කොහොමද? අපි බලමු මේ ගමන ගැන. මේක නිකම්ම පොළොවෙන් ගලක් ගොඩ ගන්නවා වගේ සරල වැඩක් නෙවෙයි. මුලින්ම පතල් වලින් මේවා ලබා ගන්නවා. ඊට පස්සේ ඒ ගල් කුඩා කැබලි වලට තලනවා. ඊළඟට ඊටාම සියුම් කුඩාක් වෙනකල්. ඒ කියන්නේ 97ක්ම මයික්‍රොන් 45ක පෙරණයකින් යන්න පුළුවන් තරමටම සියුම් වාඹරනවා. ඊට පස්සෙත් වැඩ ඉවර නෑ. ඒකේ සම්ශුද්ධතාවය සහ ඝනත්වය තවත් වැඩි කරන පිරිපහදු කරනවා. අන්තිමටම තමයි විදුම් මඩවලට මිශ්‍ර කරන බර කාරකේ බවට පත් වෙන්නේ. හැබැයි මෙතන ලොකු අභියෝගයක්ත් තියෙනවා. කාර්යයත් එක්ක ලෝකයේ තියෙන ඉහළව ගුණාත්මක භාවයෙන් යුතු බැරයිට් නිදි හිඟවෙමින් යනවා. ඉතින් කර්මාන්තයට සිද්ධ වෙලා තියෙනවා Tamanගේ ප්‍රොමිතින් ටිකෙන් ටික පහළ දාන්න. බලන්න 1950 ගණන් වලදී අවම විශිෂ්ට ගුරුත්වය 4.25ක් වෙන්න ඕන වුණා. 1958 වෙද්දී ඒක 4.2ට අඩු වුණා. 2010 වෙද්දී ඒක 4.1 දක්වාම පහළ බැහැලා. මේකෙන් පේනවා ඉහළ ශ්‍රේණියේ බැරයිට් හොයාගන්න එක කොච්චර අමාරු වෙමින් පවතිනවද කියලා. ඉතින් මේ තරම් අත්‍යවශ්‍ය ඛනිජයක් ලෝකෙට සපයන්නේ කවුද? මේකේ මිල තීරණය කරන සාධක මොනවද? අපි දැන් බලමු බැරයිට් කියන මේ ගෝලීය වෙළඳ භාණ්ඩය ගැන. ලෝකේ බැරයිට් නිෂ්පාදනය දිහා බැලුවම ඒකේ බලය තියෙන්නේ රටවල් කිහිපයක් අතේ කියලා පැහැදිලි. බලන්න චීනය තනියම ලෝක නිෂ්පාදනයෙන් 50 කියන්නේ හරියටම භාගයක් සපයනවා. ඊළඟට ඉන්දියාව 50ක්, ඊට පස්සේ මොරොක්කෝව සහ එක්සත් ජනපදය වගේ රටවල්. ඉතින් චීනය සහ ඉන්දියාව එකතු වුණාම මුළු වෙළඳ පොළම දැවන්ත පාලනයක් ඔවුන් අතේ තියෙන්නේ. හැබැයි බැරයිට් නිදි ලෝකයේ එකට තැන්වල තිබුණට ඒ හැම එකින්ම පතල් කනින්න බෑ. ඒකට හේතුව තමයි ආර්ථික ශක්තියතාව. මෙතනදී වැදගත්ම දේ බවට පත් වෙන්නේ ප්‍රවාහණයට යන වියදම. පතල තියෙන තැන ඉඳන් ඒක අවශ්‍ය කරන තැනට ගෙනියන්න යන වියදම තමයි හැමදේම තීරණය කරන්නේ.
ඇත්තටම බැරයිට් කියන්නේ අඩුලාභයක් තියලා තොග වශයෙන් විකියන භාණ්ඩයක්. ඒ නිසා වැදගත්ම ආර්ථික සාධකය වෙන්නේ ඛනිජයේ වටිනාකමටත් වඩා ඒක ප්‍රවාහනය කරන්න යන වියදම. ඒ කියන්නේ සමහර වෙලාවට ගලට වඩා ප්‍රවාහන ගාස්තුව වැඩි වෙන්නත් පුළුවන්. මේ නිසාම තමයි බැරයිට්ස් වල මිල නිතරම වෙනස් වෙන්නේ. මෑත කාලීන දත්ත දිහා බැලුවම මිල ඉහළ යන ප්‍රවණතාවක් පැහැදිලිවම පේනවා. 2025 පළමු කාර්තුව වෙද්දී මෙට්‍රික් ටන් එකක මිල ඩොලර් 201ක් දක්වා ඉහළ ගිහින්. මේකට ප්‍රධාන හේතුව තමයි තෙල් සහ ගෑස් කර්මාන්තයෙන් එන ඉහළ ඉල්ලුම සහ අර කලින් කිව්ව ප්‍රවාහන අගයෝග. හොඳයි. අපි දැන් මේ කතාවේ අවසාන කොටසට ඇවිත් එන්නේ. බැරයිට් වල අනාගතය මොන වගේ වේද? ඒ වගේම විදුම් මඩවලට අමතරව මේ ඛනිජයට තියෙන අපි කවුරුත් නොහිතන පුදුම සාගත භාවිතයන් මොනවද කියලා අපි බලමු. ඉතින් බැරයිට් වෙනුවට වෙන දෙයක් පාවිච්චි කරන්න බැරිද? විකල්ප නැතුවම නෙවෙයි. හෙමටයිට්, ඉල්මනයිට් වගේ khනිජ තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවට වඩා බැරයිට් සාපේක්ෂව මිල අඩුයි, මෘදුයි, රසායනිකව නිෂ්ක්‍රියයි. අනිත් විකල්ප මිලාදිකයි ඒවටම උපකරණ වලටත් හානි කරනවා. ඉතින් කාර්ය සාධනය යටින් බැලුවම බැරයිට් එක තරඟ කරන්න තාමත් කාටවත් බෑ. හැබැයි මේක තමයි කතාවේ පුදුමම හිතෙන්න තැන. බැරයිට් කියන්නේ විදුම් මඩවලට විතරක් සීමා වෙච්ච දෙයක් නෙවෙයි. බලන්න වෛද්‍ය ශාස්ත්‍රයේදී එක්ස් කිරණ වලින් ආරක්ෂා වෙන්නත් බේරියම් ස්වලෝ වගේ පරීක්ෂණ වලටත් පාවිච්චි කරනවා. මෝටර් රථවල ශබ්දය අඩු කරන්න, තීන්ත සහ කඩදාසි වලට, වීදුරු හදන්න, ප්ලාස්ටික් වල ඝනත්වය වැඩි කරන්න, අපි පාවිච්චි කරන සෙල්ලම් කාඩ්පත් වල බරගතිය දෙන්නත් මේක යොදා ගන්නවා. ඒ කියන්නේ අපි නොදැනුවත්වම අපේ ඉදිනදා ජීවිතේ කොයිතරම් තැන්වල බැරයිට් තියනවද? ඉතින් මේ හැමදේම දිහා බැලුවම එක ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. දවසින් දවස බල ශක්තියට තියෙන ඉල්ලුම වැඩි වෙන ලෝකයක අපි හැමෝම නොසලකා හරින මේ බර ඛනිජය. සැබෑම බර කොච්චරක් වෙන්න පුළුවන්ද?